UK වල මයිග්‍රන්ට්ස්ලා විදිහට අපි CV එක හදද්දී කරන කොමන් මිස්ටේක්ස් ටික මොනවාද? ඉතින් මට හම්බෙච්ච ගොඩාක් මයිග්‍රන්ට්ස්ලා කියන දෙයක් තමා මට අවශ්‍ය එක්ස්පීරියන්ස් ටික තියෙනවා. ඒ ජොබ් එකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙන ක්වොලිෆිකේෂන්ස් ටික තියෙනවා. ඒ වුණාට මම කොච්චර ඇප්ලයි කරනවද මම ජොබ්ස් කීයකට ඇප්ලයි කරනවද මට ඉන්ටර්විව්ස් එකක්වත් එන්නේ නැහැ. ඉතින් මේ සිටුේෂන් එක මටත් එහෙම්මම තමා. මමත් මුල් කාලේ කරියර් එකේදී මම ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී මේ ප්‍රශ්නෙට මේ විදිහට මුහුණ දුන්නා. ඉතින් මම ඔයගලන්ට කලිනුත් මගේ වීඩියෝ වල කියලා තියෙනවා මමත් ඇප්ලයි කරලා තියෙනවා ජොබ්ස් 2500කට වඩා. ඉතින් මේ try කරද්දී මම කරපු mistakes ටිකෙන් තමයි මම මේ පාඩම් ඉගෙන ගත්තේ. සහ අද මං ඉන්න position එකේදී මම ගොඩාක් CVs දකිනවා මේ විදිහට. ඉතින් ඒවයේ තියෙන mistakes එක තමයි ඔයගලන්ට මම මේ කතා කරන්නේ. මේකට ප්‍රධානම හේතුව අපේ region එකේ අපේ work culture එකේදී CV එකෙන් expect කරන දේ වෙනස් ටිකක්. ඉතින් ඒක UK වලදී එහෙම නෙවෙයි. UK වල ඔයාගේ CV එක build කරන්න ඕනේ job role එක වටා. එහෙම නැත්නම් ඔයාට කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් ක්වොලිෆිකේෂන් තිබ්බත් වැඩක් නැහැ. ඔයාට ඒක ලින්ක් කරන්න බැරි නම් ජොබ් රෝල් එකට. ඉතින් ලින්ක් කරන්න විදිය දන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් අද අපි කතා කරමු මොනවාද මේ කොමන් මිස්ටේක් සෙට් එක කියලා. පළවෙනි එක තමයි ක්වොලිෆිකේෂන්ස්. UK ජොබ්ස් වලදී අනිවාර්යෙන් බලන දෙයක් තමයි මිනිමම් ක්වොලිෆිකේෂන්ස් and ස්කිල් කියන එක. එතකොට ඔයාට මොන ක්වොලිෆිකේෂන් එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාට මෙන්න මේ මිනිමම් ක්වොලිෆිකේෂන් කියන එක නැත්තම්. ඊළඟට ඔයාට මිනිමම් ක්වොලිෆිකේෂන් තිබ්බත් වැඩක් නැහැ. රෙක්රූටර්ට ඔයාගේ CV එක හාරලා නම් මේ මිනිමම් ක්වොලිෆිකේෂන් ටික හොයාගන්න වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ මෙන්න මේ කියන මිනිමම් ක්වොලිෆිකේෂන්ස් ටික ඊසිලි රෙක්රූටර් බලන්න පුළුවන් විදිහට හැඩ ගස්වන්න, පෙළ ගස්වන්න ඔයාගේ CV එකේදී. ඉතින් උදාහරණයක් විදිහට ඒගොල්ලෝ හොයන්නේ රෙලෙවන්ට් ඩිග්‍රී එකක් නම් ඔයාට ඒ ඩිග්‍රී නැත්නම් ළඟින් යන ඩිග්‍රියක් තිබ්බයි කියලා ඇප්ලයි කරාට වැඩක් නැහැ. ඒගොල්ලෝ හොයන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් යන ඔයාට ඒක නැත්නම් එහෙම නැත්නම් ඒ බොඩි එකේ ඔයා මෙහි රෙජිස්ටර්ඩ් නැත්නම් ඒකට ඇප්ලයි කරාට වැඩක් නැහැ. මොකද මේවා මැන්ඩේටරි රික්වයර්මන්ට්ස්. ඊළඟ එක තමයි දැන් ඩ්‍රයිවිං ලයිසන් එක ඕන නම් එහෙම නැත්නම් වෙන මොන හරි ලයිසන්ස් එකක් ඕන නම් ඒක තියෙනවද නැද්ද කියන එක බලන්න. අනිත් එක තමයි right to work. ඉතින් මේ ටික අනිවාර්යෙන් බලනවා UK ජොබ් වලදී. මේ ටික රෙක්රූටර්ට ඉක්මනට බලා ගන්න පුළුවන් වෙන විදිහට හැඩ ගස්වන එක, පෙළ ගස්වන එක ඔයාගේ රාජකාරිය. ඉතින් උදාහරණයක් විදිහට මොකක් හරි රෝල් එකකට NVQ level 5 ඕන නම් ඔයා NVQ level 5 තිබ්බත් වැඩක් නැහැ. ඒක හරියට පැහැදිලිව පේන තැනක නැතුව ඔයාගේ ජොබ් අස්සේ කොහේ හරි රෙක්රූටර්ට ඔයාගේ CV එක සම්පූර්ණයෙන් කියවලා වචනින් වචන කියවලා තමයි ඒක හොයාගන්න වෙන්නේ නම් අන්න එතනදී ඔයාගේ CV එක රිජෙක්ට් වෙන්න තියෙන chances වැඩි. ස්පෙෂලි ගොඩාක් මේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී මම දැකලා තියෙනවා CV සාමාන්‍යයෙන් 50 100 එන වෙලාවල් තියෙනවා ජොබ්ස් වලට. ඉතින් ඒ වගේ ජොබ්ස් වලදී ඔයා පුළුවන් තරම් ස්මාර්ට් වෙලා ඔයා පුළුවන් තරම් ඉක්මනට රෙක්රූටර්ට උදව්වක් වෙන විදිහට ඔයාගේ CV එක පෙළගස්සලා තියෙනවනම් එතෙන්දී ඔයාගේ CV එක ෂෝට් ලිස්ට් වෙන්න තියෙන chances ගොඩාක් වැඩි. දෙවැනි මිස්ටේක් එක තමයි අපි ලංකාවේ පුරුදු වෙලා ඉන්නේ ජොබ් ටයිටල්ස් එක කතා කරන්න. ඒ කියන්නේ අපි ලංකාවේදී මේ ටයිටල් එකක් කියපු ගමන් ඒ ටයිටල් එකේ රෙස්පොන්සිබිලිටි එක ඒකේ බලාපොරොත්තු වෙන රෝල් එක ඒකේ කැරි අවුට් කරපු රෝල් එක ඒව ඔක්කොම අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි UK වලදී සිටුේෂන් එක එහෙම නෙමෙයි. ඒක ගොඩාක් වෙනස්. මොකද ලංකාවේ වගේ ඔයා වැඩ කරන විදිය බලලා ඔයා වැඩ කරපු විදිය දැකලා කවුරු හරි ඔයාව ප්‍රේස් කරපු හන්දා ඔයාට ඔෆර්ස් හම්බ වෙනවා. අන්න ඒ වගේ ඔපචුනිටිස් UK වල වෙනවා හරි අඩුයි. ඒක වෙන්න පුළුවන් එකම විදිය ඔයා ජොබ් එක ඇතුළෙද්දී. ඉතින් ජොබ් එකකට ඇප්ලයි කරද්දී එහෙම නෙමෙයි. ඔයා පුළුවන් තරම් ඔයාගේ ටයිටල්ස් විතරක් කියලා මදි. ටයිටල්ස් වලින් කියන්නේ මොනවද? ඒ ටයිටල් එකේ ඔයා කරපු දේ මොකද්ද? ඒකේ key achievement මොනවද? ඔයා කරපු improvements මොනවද? ඔයා solve කරපු problems මොනවද කියලා කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් නිකන් ටයිටල් එක දාලා ඒක තේරුම් ගනි ඒකට මැච් වෙනවා කියලා හිතලා නිකන් ඉන්න එපා. ඉතින් මේක තමයි අනිත් ලොකු මිස්ටේක් එක. අපි UK වල ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී. ඉතින් මේ විදිහට ටයිටල්ස් දැම්මට පස්සේ UK hiring managerට recruiterට ඔයාගේ ටයිටල් එකේ කියන දේ තේරුම් ගන්න බැරි නම් එයාට පොඩි අන්සර්ටනිටි එකක් ඇති වෙනවා. ඉතින් මේ වගේ අන්සර්ටනිටි සිටුේෂන් එකදී ඒගොල්ලෝ කොයි වෙලේවත් ෂෝට් ලිස්ට් කරන්නේ නැහැ අන්සර්ටනිටි එකක් තියෙන CV එකක්. ඒ වෙනුවට එයා යන්නේ ඒගොල්ලෝ දන්න සර්ටනිටි එකක් තියෙන CVs වලට. මේක තමයි අනිත් ප්‍රධාන හේතුව අපේ CVs රිජෙක්ට් වෙන්න. අනිත් ලොකු මිස්ටේක් එක තමයි අපි ලංකාවේ පුරුදුලා ඉන්න අපේ රෙස්පොන්සිබිලිටිස් ටික ලිස්ට් කරන්න. අපිට තිබ්බ වගකීම් ටික ලිස්ට් කරන්න මිසක් අපි ඒකේ ඉම්පැක්ට් එක ගැන කතා කරන්නේ නෙමෙයි. අපි ගොඩක් වෙලාවට නම්බර්ස් අචීව්මන්ට්ස් ගැන කතා කරනවා අඩුයි. ඒ වෙනුවට කියන්නේ මට මෙච්චර රෙස්පොන්සිබිලිටි තිබ්බා මෙච්චර දේවල් ටිකක් කරා ඒ වගේ දේවල්. ඉතින් ඒක UK වලට ගැලපෙන්නේ නැහැ. UK වල ඔයාගේ රෙස්පොන්සිබිලිටිස් ලිස්ට් කරලා මදි. මං කලිනුත් කතා කරා වගේ ඔයා ඒකේ රෝල් එකට තිබ්බ ඉම්පැක්ට් එක ගැන කතා කරන්න. අනිත් එක තමයි මම ලංකාවේ ගොඩාක් දැකලා තියෙන දෙයක් තමයි මම කලිනුත් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. අපි CV එක හදන්නේ අපි ගැන හිතලා. අපි පොර කියන තැන ඉඳලා අපිව සෙන්ට්‍රලයිස් කරලා අපේ වටේට තමයි CV එක දාන්නේ. මම මෙච්චර දේවල් කරා, අච්චර දේවල් කරා, මෙච්චර දේවල් කරා කියලා අතීතේ ඉඳන්ම CV එක දාගෙන යනවා. ඊට පස්සේ අපි CV එක හදන්නේ අපි පළවෙනි රස්සාවට ගිය දා ඉඳන්.
මේක ගැලපෙන්නේ නැහැ UK වලට. UK වල බලන්නේ ඔයා දැන් ඉන්න තැන කොතනද? ඔයා එතන ඉඳන් ඔයා ඇප්ලයි කරන ජොබ් එක ඔයාට කරන්න පුළුවන්ද? ඒකට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවාද? ඔයා ඒකට ගැලපෙන්න මොනවාද කරලා තියෙන්නේ? එක්ස්පීරියන්ස් පාර්ට් එක මොකක්ද කියන එක. ඉතින් ඒකන්ද ඔයාගේ පරණ ඒවා ඔයා හිතනවා නම් ගොඩාක් ඉම්පෝර්ටන්ට් ඒ දේවල් මේ අලුත් ජොබ් එකට කියලා ඒවා ඇඩ් කරන්න. හැබැයි ඇඩ් කරන්න අචීව්මන්ට්ස් විදියට ඒවයේ කී මොනවාද ඔයා කරපු චේන්ජස් අන්න ඒ වගේ දේවල් මිසක් මුළු හැල්ලම නෙමෙයි මුළු කතාවම නෙමෙයි. මේ ස්ටෝරි එක අයින් කරලා ඉම්පෝර්ටන්ට් පාර්ට් දෙක තුනක් පොයින්ට්ස් කීපයක් ඇඩ් කරලා තියන්න. එහෙම නැත්නම් ඔයාට වෙනම ඇඩ් කරන්න පුළුවන්. ඔයා මේ රෝල්ස් හෙල්ප් කරා. ඒවයි මේ චේන්ජස් අචීව්මන්ට් ඉම්පැක්ට් එකක් ඕගනයිසේෂන් එකට ගෙනාවා කියන එක. ඊළඟ ලොකු මිස්ටේක් එක තමා මමත් මුලදි කරපු ලොකු මිස්ටේක් එක තමා එකම CV එක හැම ජොබ් එකකටම දාන එක. මේක තමා අපි ලංකාවේදී පුරුදු වෙලා හිටපු දේ. මොකද අපි CV හදන්නේ අපි ගැන හිතලා අපි වටේ අපි කරපු දේවල් ගැන මිසක් ජොබ් එක රිලේට් කරලා නෙමෙයි ලංකාවේදී. හැබැයි UK වලදී එහෙම බෑ. ඔයා හැම වෙලෙම ජොබ් ප්‍රොෆයිල් එක රීඩ් කරලා ඒකේ තියෙන මිනිමම් ක්වොලිෆිකේෂන්ස් ටික රීඩ් කරලා ඒකේ තියෙන රික්වයර්මන්ට්ස් ටික රීඩ් කරලා ජොබ් රෝල් එක රීඩ් කරලා ඒ රෝල් එකට මැච් වෙන්න ඔයාගේ එක්ස්පීරියන්ස් ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. මේකෙදි ඔයාට බොරු කියන්න කියනවා නෙමෙයි. මම ඔයාට කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් කෑල්ලෙන් කෑල්ල ඒකට මැච් කරලා මේ දේ කරා මේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒ විදියට ජොබ් රෝල් එකට ගැලපෙන්න හදන්න. එහෙම නැතුව රෙක්රූටර්ට වෙනවා නම් ඔයාගේ CV එක අකුරෙන් අකුර කියවලා ඒ ටික හොයාගන්න. එතෙන්දී ගොඩාක් chance එක තියෙනවා ඔයාගේ CV එක රිජෙක්ට් වෙන්න. මොකද ගොඩක් වෙලාවට රෙක්රූටර්ස්ලා එච්චර ඉන්ඩීප් ගිහින් ඕගොල්ලන්ගේ CVs කියවන්නේ නැහැ. ඒගොල්ලෝ උඩින් පල්ලෙන් බලලා අදාළ දේවල් තියෙනවද බලනවා. රයිට් ගැලපෙනවා. හරි හරි. ඊට පස්සේ මූව් වෙනවා ඊළඟ එකට. ඉතින් ඒකන්ද හැම වෙලෙම ඔයාගේ CV එක ක්ලියර්ලි හදන්න පුරුදු වෙන්න. ඒ වගේම අදාළ දේවල් පැහැදිලිව හදන්න පුරුදු වෙන්න. බොරුවට ඔක්කොම කතා ටික දාන්න නැතුව ලොකු විස්තර ලියන්නේ නැතුව. CV එක වෙනස් කරන්න ජොබ් එකෙන් ජොබ් එකට. මම දන්නවා මේක අමාරු ඔයගොල්ලන්ට තියෙන ෆැමිලි රෙස්පොන්සිබිලිටීස් තව ජොබ් කරන ගමන් ඒව ඔක්කොමත් එක්ක මේක කරන්න අමාරුයි. හැබැයි පොඩ්ඩ වෙලාවක් අයින් කරලා මේක කරොත් මේක ගොඩාක් සාර්ථක විසඳුමක්. මේක තමා මටත් අන්තිම වෙද්දි මම ඉගෙන ගත්තේ මේක හන්ද මම ගොඩාක් ඔපචුනිටිස් අචීව් කරා. ගොඩාක් ඔපචුනිටිස් එන්න ගත්තා මම CV එක මේ විදිහට වෙනස් කරාට පස්සේ. ඊළඟ එක තමයි අපි කරන ලොකු මිස්ටේක් එක තමයි CV එකේ ලොකු එක්ස්ප්ලනේෂන්ස් දානවා. ගොඩක් වෙලාවට අතීත ජොබ් ගැන මුළු හැල්ලම ලියනවා. ජොබ් එක පටන් ගත්ත විදිය, දවසේ කරපු දේවල්, සතියේ තිබ්බ රෝල්ස් ටික, මාසෙට මොනවද කරේ, එහෙම ඔක්කොම ලියනවා. මම මුලදිත් කතා කරා මේවා ලියන්න අවශ්‍ය නැහැ. ඒකේ ලොකු ඉම්පැක්ට් එකක් ඔයා ගෙනාව නම් ඕගනයිසේෂන් එකට ලොකු අචීව්මන්ට් එකක් කරන්න ඒවා හයිලයිට් කරන්න ඉම්පෝර්ටන්ට්ම කියලා හිතෙනවා නම් ඔයා ඇප්ලයි කරන රෝල් එකට එතනින් එහාට ඒවා වැඩක් නැහැ. ඒවා අදාළ නැත්නම් ඇඩ් කරන්නවත් එපා. ඒක තමයි අනිත් ලොකුම ඇඩ්වයිස් එක. ඔයාගේ පතරංග ජාතකයේ එහෙම නැත්නම් හිස්ටරි එකම වැඩක් නැහැ. මේක ඔයාගේ හිස්ටරි එක නෙමෙයි. මෙයා ඔයා මේ රෝල් එකට සුදුසුයි කියලා පෙන්වන ඩොකියුමන්ට් එකක් කියන එක ඔළුවේ තියාගන්න. අනිත් එක තමයි ඔයා UK වලට කොච්චර ගැලපෙනවද කියලා කියන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ප්‍රොෆෙෂනල් UK කල්චර් එකට කොච්චර ගැලපෙනවද? UK සිස්ටම්ස් තේරුම් අරගෙන තියෙන්නේ ඔයාට ඒව ගැන අයිඩියා එකක් තියෙනවා. ඔයා ඇඩැප්ට් වෙන්න පුළුවන් කියන ඔයාගේ CV එකෙන් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේකට UK එක්ස්පීරියන්ස් තියෙන්න අවශ්‍යම නැහැ. ඒ වෙනුවට ඔයා CV එක ලියන විදියෙන් ඔයා CV එකේ ඔයා UK එන්වයරන්මන්ට් එකේ වර්ක් කරන්න රෙඩි කියන එක පෙන්වන්න පුළුවන්. ඒ දේ කරොත් ඔයාට chance එක වැඩි ඔයාගේ CV එක සිලෙක්ට්. ඉතින් මතක තියාගන්න මම හැමදාම කියන වගේ ගොඩක් මයිග්‍රන්ට්ස්ලා රිජෙක්ට් වෙන්නේ ඒගොල්ලෝ අන්ක්වොලිෆයිඩ් නිසා නෙමෙයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ට UK එක්ස්පීරියන්ස් නැති හන්ද නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙන්නේ ඒගොල්ලන්ගේ CV එක හරියට පොසිෂන් කරලා නැහැ. CV එකේ අදාළ දේවල් හරියට කතා කරලා නැහැ. ජොබ් එකට රිලේටඩ් විදියට CV එක ඩෙවලොප් කරලා නැහැ. CV එක හදලා තියෙන්නේ ඒගොල්ලන්ට රිලේට් කරලා ඒගොල්ලෝ එදා මෙදා තුර කරපු සියලුම ජොබ් ටික දාලා. පිටු 4ක 5ක CV එකක්. ඉතින් මේක නැවැත්තුවොත් ඔයාට මේ CV එක පිටු 2කට ලඝු කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිටු 2කට හදන්න පුළුවන් නම් ඊට පස්සේ අදාළ දේවල් ජොබ් රෝල් එකට අදාළ කොටස් ටික හයිලයිට් කරන්න පුළුවන් නම් ගොඩක් chance එක තියෙනවා ඔයාගේ CV එක සිලෙක්ට් වෙන්න next round එකට. මම ඉස්සරහටත් මේ වීඩියෝ සීරීස් එකේම තවත් වීඩියෝස් කීපයක්ම ඉස්සරහට කරන්න යනවා මයිග්‍රන්ට්ස්ලාට ජොබ් හොයාගද්දි ජොබ් ඔපචුනිටිස් වලට යද්දි තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න සහ මොනවාද කරන්න ඕනි ඉම්ප්‍රූව්මන්ට්ස් ඒරියාස් මොන වගේ සපෝට් එකක්ද අපෙන් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන කතා කරන්න. ඉතින් ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ සෙට් එක ඔයාගේ යාළුවෙක් UK ඉන්න යාළුවෝ ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම හිතනවා මේක ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඕගොල්ලෝ UK වල ජොබ් එකක් හොයන ප්‍රොෆෙෂනල් කෙනෙක්ට. බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වුණාට.